ඔබට දහම නොතේරෙන්න පින්වතුනි ඔබ ඔක තව නාස්තික. ඔබට ඕන කමක් ඇති වෙනවා කියලා කියන්නේ ඔබගේ ජීවිතය ඉවරයි. නිකම්ම හිතලා බලන්න පින්වතුනි මේ හොඳට ඉන්න ඔබට පින්වතුනි එකපාරට හිතෙනවා තට්ටු දෙකකට ගියක් හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ එක තට්ටුවක යන්තම් අපි අටුවගෙන ඉමු අනේ කියලා දැන් ඊයේ රෑ කතා වුණා. ඊයේ රෑ කතා වෙලා පින්වතුනි මේ අද එකපාරට මොකක් හරි බලලා හරි අහලා හරි දෘෂ්ටියක් ඇවිදලා පින්වතුනි දැන් ඔබට එකපාරට එනවා තට්ටු දෙකට හදන්න. දැන් ඕනේ ආවනේ. දැන් ඕනේ කමාව කියන්නේ දැන් ඉන්න බෑ ඒක. ඒකත් එක්ක එනවා නෑනේ කම. දැන් නෑනේ කම ඇවිදලා පින්වතුනි දැන් ඉන්නම බෑ කොහොමද? කාලය ගත වෙන්න අමාරුයි ඒක. හරි පීඩාවෙන් ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයනවා. මේ හැම එකක්ම පින්වතුනි මෙන්න මේ ඕනකම ආපු නිසා නේද දැන් අමතර එකක් නේද ඔය එක. ඒ කියන්නේ මේක ඔය කියන ඕනකම එන්න කලින් ඔහොම එකක් තිබුණේ නෑ. දැන් ඒ ඕනකම ආවම පින්වතුනි දැන් ඒකට වැඩ කරනවා. ඒකට වැඩ කරනවා කියලා කියන්නේ පින්වතුනි අමතර වැඩක් වැටිලා දැන් ඒ වැඩේ උදෙසා නේද මේ යන්නේ පින්වතුනි. ඒකට සල්ලි හොයන්න ඕනේ වෙන රස්සාවක් කරන්න ඕනේ මොනවා හරි ටිකක් කරලා පින්වතුනි. ඒකයි ඔබ ඔය හැමතිස්සෙම කියන්නේ පින්වතුනි ඔබ හරි බිසි කියලා පින්වතුනි. ඔබට මග වඩන්න අමාරුයි වෙලාවක් නැහැ. ඔය ඔක්කොම කතා කරන්නේ ඒක නිසා. මොකද ඔබ බිසි ගොඩක් ඒක ඇත්ත පින්වතුනි. ඒකට හේතුව ඔබ ඒ තරම වේගෙන් ජීවිතේ කනවා පින්වතුනි.